මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. ආයිබෝන් සුබ දවසක් සියලු දෙනාට. දඹදෙණියේ ශාන්ත බණ්ඩාරට කරදරයක් වෙලාලුනේ. මම දැක්ක නිවුස් වල එහෙම එකක් තියෙනවා. පොඩි කරදරයක් නෙවෙයි ලොකු කරදරයක්. අපි දැක්ක මේ එකපාරක් නම් ශාන්ත බණ්ඩාරගේ ගේ වට කරලා කියලා මේ මගේ පුංචි දුව තාම බත් කන්නේ නැහැ කියලා ශාන්ත බණ්ඩාර අඬන හිටියා. ඊයේ දැක්කම මේ මාධ්‍යය යනවා ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියට ඇඳගෙන කෝටි 2ක් මංකොල්ල කාලා කියලා. හරි කරදර තමයි ශාන්තටත් වෙන්නේ නේ බලද්දි. දැන් දෙයි හාමුදුරුවනේ මේ මම මේ නිකන් අහන්නේ. දැන් මේ ඇවිල්ලා දේශපාලඥයෝනේ. හරි? දේශය පාලනය කරන අය. හරි? එතකොට දැන් ගම්වල ඉන්න අහිංසක අපේ දුප්පත් මිනිස්සු මේ මිනිස්සුන්ව පත් කරගන්නේ ගමට සේවයක් කරගන්නනේ. ඒකනේ ඇත්ත. නේ? දැන් මගේ ගමේ කෙනෙක්ව මම තෝරගෙන අපේ ගමම එකතු වෙලා දේශපාලනයට එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවට යවන්නේ අපේ ගමට අවශ්‍ය කරන සීළු දේවල් ටික කරගන්න. නේද? දැන් බලන් ගියම දෙයිනේ මුන් අපි දේශපාලඥයෝ කරලා පාර්ලිමේන්තුව කරලා මුන්ට ඇමතිකම් අරන් දීලා ඒ දරුවෝ පොලිසිය වගේ ඇඳලා මුන් මංකොල්ල කාලා පිටරට මිනිස්සුන්ගේ මංකොල්ල කාලා සෝමාලියාවේ මූදු කොල්ල කරුවෝ කියලා පිස්සර අහලා තිබුණා. දැන් ගියාම උන්ට වඩා කොල්ල කණු ලංකාවේ ඉන්නේ. පහුගිය දවස්වල අපි දැක්කා කෙහෙලියගේ පුතා උසාවිය යනවා. හරි? හොරකම් කරලා. ඒතර විජේදාස රාජපක්ෂගේ පුතාට සිද්ධියක් වෙලා දැන් බන්ධනාගාරේ ඉන්නේ. හරිනේ? දැන් මේ දඹදෙණි ශාන්ත බණ්ඩාරගේ පුතාට ලොකු කරදරයක් වෙලා. හරි? එතකොට මහින්ද රාජපක්ෂගේ පුතුන්ටත් ලොකු කරදර වෙලා උසාවි ගාන යනවා. දැන් ඒක බලන් ගියාම මේ මිනිස්සු මේ දේශපාලනයට ඇවිල්ලා අපිට කරපු දෙයක් නැහැ නේ. අපිට දේශපාලඥයන්ගේ වැඩක්ම නෑ හොඳේ. මම මේ ඇත්ත අමුමම කතා කරන්නේ. අපි කෙනෙක්ව පත් කරගන්න දෙයිනේ අපේ ගමට සේවයක් කරන්නනේ. එතකොට අපි දුවල පැනලා මහන්සි වෙලා දැන් අපේ රටේ එහෙම ක්‍රමයක් තියෙනවනේ. කවුරු හරි ඡන්දෙ ඉල්ලනකොට එයාට කඩේ ගිහලා පොල් ගස් නැගලා නේද? නගින්න උන උපරිම නැගලා බැනර් ගාලා කට් අවුට් ගාලා එයාට උපරිම සපෝට් එක දෙනවනේ රතිඤ්ඤා දාලා නේද? කරේ තියාගෙන යනවා මල් මාල දානවා කරන්න පුළුවන් ඔක්කොම කරලා ඌව බලයට ගෙනාවට පස්සේ සාන්ට බලන් යනකොට අපි මේ ඔක්කොම කරලා තියෙන්නේ මුන්ගේ දරුවන්ට හොරකම් කරන්න මාර්ගය හදලා. දැන් ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ? දැන් ඔය හිටපු මැති ඇමතිවරුන්ගේ පුතුණන් කී දෙනෙක් හොරකම් කරලා කී දෙනෙක් හොරකම් කරලාද නේ? මේ බොරු නෙවෙයිනේ. අපි උදේ හවස දකින්නනේ දෙයියනේ. ටීවී එක බලන්න බෑ. පත්තරේ බලන්න බෑ. රේඩියෝ එකක් දාන්න බෑ. යන්නේ මොනවාද? අහවල් ඇමතිගේ පුතා හොරකම් කරලා ආවේ. නේ? එකේ පොලිසියට ඇඳලා කියයි. තව එකේ යුද හමුදා විදියට ඇඳලා කියයි. මෙහෙම විවිධ විදියට මේ රාජ්‍ය නිලධාරීන්ව පාවිච්චි කරලා මුන් හොරකම් කරලා තියෙනවා. ඇත්තමයි මුන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕන. හරි? කරලා මුන්ගේ හිරේම දාන්න ඕන. හරි මුන් එළිය තියන්න හොඳ නැහැ. මුන් එළියේ ඉන්න සුදුසු නැහැ. ඇත්තම කිව්වෙත්. ඇයි අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න දෙන්නේ නැහනේ. හරි මුන් පොලිසිය වගේ ඇඳන් ගිහලා හොරකම් කරයි. නේ? විවිධ විදිහට මුන් එනවනේ වෙස් වලාගෙන. හරි? හෙටානේ දෙවිදි අපේ ගෙවල් වලට දෙන්න බැරි නෑ. හරි? ඒකින්ද පරිස්සමෙන් පුතේ හොඳේ. දැනට ලිස්ට් එකේ අන්තිමට ශාන්ත බණ්ඩාරගේ පුතා තමයි හරි පොලිසියට කොට වෙලා ඉන්නේ. මේ හොරකම නිසා. හරිද? තව ඉස්සරහට කී දෙනෙක් එයිද අපි දන්නේ නෑ. ඔබ හිතලා බලන්න ශාන්ත බණ්ඩාර මොනවද කියාගෙන ආවි කියලා. කුරුණෑගල දඹදෙණි ආසනේ සුජිත මුදිත කරනවා ගුවනේ. හරි? සිංගප්පූරුවක් කරන්න වගේ ආවේ. නේද? පුවත දැකලා මම එකම එක දෙයයි තීරණය කරේ. හරි? මේ වගේ හොරුන් නම් අපි පාර්ලිමේන්තුවේ යවුවේ අපේ රටට කොහෙද සෙතක්. හරි? ඒක තමයි අපි එදා කාලේ ඉඳන් අද වෙනකන් අර කියමනක් තියෙන්නේ. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. හරි? මේක දියුණු වෙච්ච රටක් නෙවෙයි. දියුණු වෙමින් පවතින රටක්. ඇයි හැමදාම අපි පාට පක්ෂ මාරු කරලා හරි? යවලා තියෙන්නේම හොරු. හොරුන්ගේ හොරු කම්බ හොරු කියනා වගේ තාත්තත් හොරා පුතත් හරිද? උන් ඔක්කොම හොරු. ඒ නිසා දැන්වත් තේරුම් අරගෙන දේශපාලඥයන්ට නම් කඩේ යන්න එපා. අපට ඔබෙන් ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි. හරි? එහෙනම් මේ පණිවිඩය ෂෙයා කරගෙන කඩේ යනුන් ඔබට දැනුවත් කරන් ගියා නම් තවත් හොඳයි. ජය වේවා. මැද පෙරදිග අම්මලගේ හදවතේ නාලිකාව රටවිරුවෝ
අපගේ YouTube නාලිකාව ඔබත් සබස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.